ඔයාගේ ෆෝන් එක ඉක්මනින් රත් වෙනවද? ටක් ගාලා බැටරි බහිනවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයා අනිවාර්යෙන් බලන්න. අයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අද සුපුරුදු පරිදිම Mr. Geek YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඔයාගේ ෆෝන් එකේ බැටරිය ඉක්මනින් බහිනවා නම්, ඔයාගේ ෆෝන් එක ඉක්මනින්ම රත් වෙනවා නම් මෙන්න මේකට මේකේ විසඳුම් හතරක්. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනකන් ඔයා අනිවාර්යෙන් බලන්න. මේ ක්‍රම හතර ඔයා අත්හදා බලන්න. අනිවාර්යෙන්ම ඔයාගේ බැටරි බහින එක ඔයාට නතර කරගන්න පුළුවන් වේවි. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මෙන්න මේ ක්‍රම හතර මොනවද කියලා බලන්න. හරි යාළුවනේ, අපි ක්‍රම හතරෙන් පළවෙනි ක්‍රමය තමයි බලන්න යන්නේ. ඉතින් ඔයා මුලින්ම යන්න ඔයාගේ සෙටින් එකට. සෙටින් වලට ගිහිල්ලා ඔයාට පුළුවන් බැටරි කියන එකට යන්න. මෙන්න මේ විදිහට මම බැටරි කියන එකට යනවා. බැටරි කියන එකට ගියාට පස්සේ මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන ඔයාට බලා ගන්න පුළුවන් වේවි high background power කියලා මෙන්න මේ වගේ එකක්. ඉතින් අන්න ඒක ඔයා ක්ලික් කරන්න. මේක එක එක ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝන් බෑන්ඩ් එකෙන් බෑන්ඩ් එකට මේක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ විදිහටම ඔයාගේ තියෙනවා. ඔයාත් ගිහිල්ලා බලන්න සෙටින් වල බැටරි කියන එකට ගිහිල්ලා මේ විදිහට බලන්න. ඉතින් ගියාට පස්සේ ඔයාට high background battery usage කියලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ දැනට තියෙන ඇප්ලිකේෂන් ඔක්කොම මෙතන පෙන්නනවා සහ ඒ ඇප්ලිකේෂන් වලට වැය වෙන බැටරියත් ඔයාට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාට මෙතන high එකේ ඉඳන් තමයි අඩු විදියට පිළිවෙලට යන්නේ. ඒතර උඩින්ම තියෙන වැඩියෙන්ම යන බැටරි කැපැසිටි එකක් වැය වෙන ඇප් එක. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ විදියට ඔයාගේ ඇප් ටික ඔයාට පොඩ්ඩක් කස්ටම් කරගන්න පුළුවන්. බැටරිය වැය වෙන්නේ නැති විදියට සහ ඔයාගේ බැටරිය ගොඩක් වැය වෙන ඇප් එකක් තියෙනවා නම් ඔයා යූස් කරන්නෙම නැති මෙන්න මේකෙන් බලලා ඔයාට අන්ඉන්ස්ටෝල් කරගන්නත් පුළුවන්. එතකොට ඔයාගේ බැටරි බහින එක ගොඩක් දුරට හරියනවා. දෙවැනි ක්‍රමේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ brightness සහ screen time එක. ඉතින් ඔයාට යන්න පුළුවන් ඒක setting වලට ගිහිල්ලා brightness and screen time හරි brightness and display වගේ ඔයාගේ ඇති setting වල අන්න එතෙන්ට යන්න. ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මේ වගේ interface එකක් තමයි මට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාගේ phone එකට මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඔයාට අඩුවෙන්ම පාවිච්චි කරන්න පුළුවන් brightness level එකට දාගන්න. high level එකක තිබුණොත් ගොඩාම battery එකට වැය වෙනවා සහ රත් වෙන එක සිදු වෙනවා. ඉතින් ඒක නිසා ගොඩක්ම brightness ගතිය අඩු කරන්න සහ auto brightness ඔයා දාලා තියෙනවා නම් ඒක off කරගන්න. මොකද auto brightness වලිනුත් ගොඩක්ම ෆෝන් එක රත් වෙන එක සිද්ධ වෙනවා. ඊට අමතරව ඔයාට කරන්න තියෙන්නේ screen time එක. දැන් මම දාලා තියෙන්නේ screen time එක මිනිත්තු 30 ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේක ඔයා සාමාන්‍ය average එක විදියට දාගන්න තප්පර 30ට. තප්පර 30ට ඔයා ස්ක්‍රීන් ටයිම් එක දාගන්න. අන්න ඒ විදිහට ඒ සෙටින් ටික වෙනස් කරාමත් ඔයාගේ බැටරිය බහින එක සහ ෆෝන් එක රත් වෙන එක ගොඩක් දුරට ආරක්ෂා කරගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි මෙන්න මේ විදිහට අපි එතන ඉන්නේ. ඒක තමයි location, wifi සහ bluetooth වගේ දේවල්. ඉතින් ඔයාගේ නොදැනුවත් කමින්ම ඔයාගේ අතින් location වගේ දේවල් නම් අනිවාර්යයෙන්ම on වෙලා තියෙන්න පුළුවන්. ඉතින් bluetooth වගේ දේවල් උනත් on වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඔයා check කරලා බලන්න ඔයාගේ ෆෝන් එකේ location වලට ගිහිල්ලා setting වලින් location වලට යන්න පුළුවන්. මෙන්න මේවා on වෙලාද තියෙන්නේ කියලා. on වෙලා නම් location, bluetooth, wifi වගේ දේවල් ගොඩක් වෙලාවට off කරලම තියාගන්න. මොකද ඒවා අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි නිසා. ඒව ඕෆ් කරලා තියාගන්න. මොකද ඒව ඔන් වෙලා තියෙනකොටත් ඔයාගේ බැටරිය ඉක්මනින්ම බහිනවා. ඉතින් හතරවෙනි පියවර විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙතන ආවන්දත් අපි යනවා බැටරි කියන එකටම. ඉතින් බැටරි කියන එකට ගිහිල්ලා ඔයාට පුළුවන් බැටරි වල මොඩ් අපිට එක එක විදිහට වෙනස් කරන්න පුළුවන්. ඔයාට පේනවා ඇති මගේ දැනට තියෙන normal මොඩ් එකේ. ඉතින් ඔයාලගෙත් මේ විදිහටම පෙන්නනවා. ඉතින් ඔයාට පුළුවන් බැටරි සේවින් මොඩ් එකකට මේක මාරු කරගන්න. ඉතින් අන්න ඒ විදිහට බැටරි සේවින් මොඩ් එකකට මාරු කරගත්තට පස්සේ ඔයාගේ බැටරිය ගොඩක්ම ආරක්ෂා වෙනවා සහ ෆෝන් එක රත් වෙන එක ගොඩක් දුරට නතර වෙනවා. ඉතින් අන්න ඒ වගේ බැටරි මොඩ් එකක් ඔයාට යූස් කරන්නත් පුළුවන්. ඉතින් දැන් අපි ක්‍රම හතරක් කතා කරා. ඔයාගේ ෆෝන් එක රත් වෙන එකට සහ ඔයාගේ බැටරි බහින එකට ඒක නවත්තන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ ක්‍රම හතර ඔයා යූස් කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එකේ බැටරි බහින එක, ෆෝන් එක රත් වෙන එක ඔයාට මේකෙන් අවම කරගන්න පුළුවන් වේවි. එහෙනම් වීඩියෝ එක බලපු හැමෝම වීඩියෝ එකට කමෙන්ට් කරන්න සහ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා එකතු වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේම අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න තුරු පරිස්සමෙන් ඉන්න. සුබම සුබ දවසක්.